අපේ ගෙදර හිතන් ඉන්නේ මම ග්‍රීස් එකෙක් කියලා. එයාලා මාව කාමරේට දාලා හිර කරා. ඒ වුණා එයාලා වැරදි වැටීමකින් ඉන්නේ මං එහෙම කිසි දෙයක් හිතලා කරේ නෑ. ඉතින් මේ මොන මගුලක් වෙලාද කියලා බලන්න අපි පැය භාගයක් අතීතයට යමු. මට ලස්සන ළමා කාලයක් තිබුණා. හැබැයි හරිම වේගෙන් ඒක ගෙවිලා ඉවරුණා. මට දැන් වයස 27ක්. පෙර ආදිනින් අවුට් වෙලා මම දැන් IT කම්පැනි එකක ජොබ් එක කරනවා. අද කොතනක හිටියත් මම තාමත් මගේ ළමා කාලේට හරිම ආදරෙයි. ඉස්සර යාළුවෙක් එක්ක එකතු වෙලා පහළ ඇලේ පැන්නා. හවසට සරුංගල් යවුවා. ගමේම කොල්ලෝ කෙල්ලෝ වට කරගෙන කෝම්පිට්ටු හැදුවා. හරිම ලස්සන කාලයක් ඒක. දැන් ඒක මට මුකුත් කරන්න බෑ. යාළුවෝ ගොඩක් අය රට ගියා. සමහරු මැරි කරලා. මම තාමත් මගේ අතීතේ ජීවත් වෙනවා. පුංචි දවස්වල අවුරුදු කාලෙට මම ගෙදරට එන නෑදෑයන්ට පොඩි ප්‍රෑන්ක් එකක් කරන්න පුරුදු වෙලා හිටියා. එයාලට හොරාට කලිසම් දෙකක් එක උඩ එක ඇඳලා ඔන්න නැන්දට පේන්න මම කලිසම ගලවනවා කියලා උඩ එක විතරක් පහත් කරලා එයාලා රවට්ටලා මම හයියෙන් hina වුණා. හැබැයි අදත් මට ඒක ඕන නම් කරන්න පුළුවන්. පුංචි නැන්ද රටින් ඉඳන් ඇවිල්ලා නින්නේ. නියම ආතල් එකක් ගන්න ඕනද නා. සුදු අක්කා කොහමද? අන්න ඔයාලගේ තාත්තත් එක්ක කුස්සිය බර කයියා. මේ ඔයාට මම පොඩි බඩුවක් පෙන්නන්නද? මොකද්ද? මම ඔයාට කලිසම ගලවලා පෙන්නන්නද? කලිසම ගලවන්න? ඉන්නකෝ. ආ? නෑ ඔමින් එකපාර. ඔන්න ගලවනවා. ඉපපා. ඔන්න ගලවනවා. ඔන්න ගලවනවා. ඔන්න ඇස්තරන මිනිස්සු පොඩි ප්‍රෑන්ක් එකක් කරේ. මොකද ළමයි මේ කෑ ගහන්නේ? පුංචි බේබි ටැංකිය වතුරෙන් නෑ. කවුද මේ බෙරිහන් දෙන්නේ? Acabou.